ෆස්ට් එකටම අද මම legs workout එකක් තමයි කරන්න හදන්නේ. strength and hypertrophy. ඒ කියන්නේ squats ගොඩක් strength එක focus කරන්න තමයි මම කරන්නේ. ඒ කියන්නේ ගත්තොත් එහෙම 1 RM එක මම උපරිම 180යි 90යි ඒ වගේ ගෙනියනවා. reputation එක 3යි 5යි අතරේ තමයි. හරිද? ටෙම්පෝ එක ගත්තොත් 30x1 වගේ ඒ වගේ තමයි යන්නේ. ඉස්සල්ලාම පොඩි වෝම් අප් එකක් කරනවා. කල් එක පොඩ්ඩක් කරලා ඊට පස්සේ වල දානවා normally world greatest stretching කියලා තියෙනවා. ඒක වල දානවා සාමාන්‍යයෙන්. මේ විදිහට තමයි කරන්නේ. මේක ඕවරෝල් බොඩි එකට හොඳයි. ඔයාලා වර්කවුට් එකක් කරන්න ඉස්සෙල්ලා මේ වගේ ස්ට්‍රෙචින් කරනවා නම් එතකොට හිප් මොබිලිටි එක ඒ වගේම ඔයාලගේ ජොයින්ට්ස් වලට වෝම් අප් එක. ලෙග් එකට එක පැත්තකට reps 10 ගානේ වගේ. ඊට පස්සේ මම කරනවා මේකට කියන්නේ 90 මේකත් හිප් මොබිලිටි එකට ගොඩක්ම. මොකද heavy lift කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොඳට warm up කරන එක හොඳයි. especially ඔයාලගේ hip එක. hip හැම exercise එකෙන්ම rounds දෙකක් නැත්නම් තුනක් try ගන්න. හැම වෙලේම ඔයාලා හරියට ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න. legs හරි upper body හරි මොනවා හරි කරද්දි ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන ඒ ප්‍රෝග්‍රෑම් එක අනුව වර්කවුට් එක කරන්න ගන්න. නැත්තම් ඔහේ කරන්න යන්න එපා. මොකද එතකොට ප්‍රෝග්‍රෑම් එකක් තියෙද්දි ඔයාලට හැමදේම ලේසි. මොකද රෙස්ට් ටයිම් එක රෙස්ට් එක තියෙනවා. එතකොට කොච්චර වෙලාවද රෙස්ට් එක ගන්න ඕනේ. හරිද? එතකොට ඔයා බර කොහොමද වැඩි කරන්න ඕනේ. දැන් එක්සැම්පල් එකකට 1 RM එක ඔයා 100ට කීයක්ද වැඩි කරන්නේ. ඒ කියන්නේ සෙට්ස් 5ක් තියෙනවා නම් එතකොට 80යි 90යි නැත්නම් 60යි 170යි ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ස්ට්‍රෙන්ත් එක අනුව. අනිත් එක තමයි ඉස්සල්ලාම ඔයාලා heavy lift එකකට යන්න ඉස්සෙල්ලා හොඳට warm up set එකක් දෙකක් කරගන්න. ඊට පස්සේ තමයි මේ lift එකට යන්න ඕනේ. උපරිම warm up එක වැදගත්. light weight එකෙන් right. ෆස්ට් වර්කින් සෙට් එක මම පටන් ගන්නෙ 60න්. එතන මම කිව්වලට ටෙම්පෝ එක තියාගන්නේ 3 seconds පාතට. ඊට පස්සේ අපි පෝස් කරන්නේ 0 pose x කියන්නේ explosive උඩට එනවා. ඊට පස්සේ 1 second වගේ උඩ පෝස් වෙලා ආපහු 3 seconds පාතට ගෙනියනවා. 1 2 3 ඉතින් සෙට්ස් 5ක් වගේ තමයි මම කරන්නේ. සෙට්ස් 5යි. එතකොට රෙපිටේෂන් එන්නේ 3යි 5යි අතරේ. ඊළඟට මම දෙවෙනි සෙට් එකට ඇඩ් කරනවා තව 20ක්. 20යි කියන්නේ 40යි. ඒ කියන්නේ 100යි. දෙවෙනි සෙට් එක කිලෝ 100ක්. බලමු. ගොඩක් දවසකින් තමයි heavy workout එකක් කරන්න යන්නේ. මම මගේ max
try කරනවා කරන්න බලමු. අනිත් එකම rest time එක. rest time එක මං විනාඩි 2ත් විනාඩි 3ත් 4 තියා ගන්නවා. මොකද ඔයාලා strength heavy lift කරද්දී අනිවාර්යෙන් විශේෂම දේ තමයි rest time එක. rest time එක අනිවාර්යෙන් විනාඩි 2යි විනාඩි 3යි ඔය තියාගන්න. No, you can use it. මේක මගේ දෙවෙනි සෙට් එක. මේකෙත් මම try කරනවා repetition 5ක් ගෙනියන්න. කියන්නේ reps 5ක්. ඊළඟ මම දෙවෙනි සෙට් එක තුන්වෙනි සෙට් එක මම මේකට ඇඩ් කරනවා අපව් 20ක්. ඒ කියන්නේ 140යි. ප්‍රධානම දෙයක් තමයි ඔයාලා heavy lift එකක් ආද්දී මතක තියාගන්න ඕන කාරණය. අපේ body recover එක. වා හොඳට 100%ක් body එක recover වෙලාද කියන එක. ඒ කියන්නේ ඉස්සෙල්ලා දවසේ හොඳට නිදාගෙන හරිද? එතකොට muscle stiffness එක නැතුව තියෙන්න ඕන. එතකොට තමයි ඔයාලට heavy workout එකක් heavy lift එකක් කරන්න පුළුවන්. කිසිම කියන්නේ මොනවත් doubt එකක් නැතුව. එතකොට ඔයාලට තේරෙනවා ඔයාගේ body එක ready කියලා. එහෙම නැතුව ඉස්සෙල්ලා දවසේ හරියට නිදාගන්න නැතුව හරියට වාගේ meals ටික අරගන්න නැතුව ඒ විදිහට ඇවිල්ලා කරන්න ගියොත් ඒක කරන්න පුළුවන්. ඒ වුණාට අර ඔයාලට සමහර වෙලාවට මේ විශ්වාසයක් නැහැ. ඉතින් එහෙම තියෙද්දි කරන්න එපා. තුන්වෙනි සෙට් එක මේකෙදි මම reps 3ක් නැත්නම් 4ක් තමයි කරන්න try කරන්නේ 140. මම ඊළඟ 4 වෙනි සෙට් එකට ඇඩ් කරනවා 10ක්. ඒ කියන්නේ 160. මම ඊට පස්සේ මගේ knee support එකට දා ගන්නවා මේ දෙක අනිවාර්යෙන්. මොකද මං ගොඩක් දවසකින් තමා මේ කරන්නේ heavy lift එකක්. සති 2-3කින් විතර. knee support use කරන්න නැතුව lift කරන්න තමයි කැමති. squats එහෙම කරන්න. ඒත් අර දැන් සති 2-3ක් ඉඳලා කරේ නැති නිසා මම use කරනවා. හැබැයි ඔයාලට එහෙම ඔයාලට මේකේ තියෙන්නේ ගොඩක්ම අර මයින්ඩ් සෙට් එකයි අනික ඔයාලට ඒ කියන්නේ තියෙන බර ඔයාලට විශ්වාසයක් නැත්තම් එතකොට නී සපෝට් එකක් දාපුවාම එතකොට ඔයාලට පොඩි එනවා මයින්ඩ් එකට කියන්නේ ඔළුවට අර එනවා පොඩි ෆිට් එකක්. ඉතින් ඒක තමයි. හැබැයි ගොඩක්ම අර කියන්නේ PR කරන්න යන්න එපා. නී ගාඩ් එකක් නැතුව ඇත්තටම. නී සපෝට් එකක් නැතුව. නැත්තම් normally lift කරද්දී ඔයාලා උඩරිම try කරන්න මේ නී සපෝට් එකක් නැතුව
පුළුවන් තරම් ස්ට්‍රෙන්ත් එක බිල්ඩ් කරන්න try කරන්න මේ විදිහට. මේක මගේ හතරවෙනි සෙට් එක. මේක මම කිලෝ 160 reps 3ක් වගේ තමයි try කරන්නේ. බලමු. Ooh. Good. What's up? You're going hard. Huh? Going hard, baby. Going hard. You're going hard. You in YouTube soon. We're on YouTube now, Yeah. guys. This is how you train. Yes. Show up, do whatever you want to do. That's He's the doing thing. Yep, baby. Kill it, kill it, kill it. Let's go. බලමු තව එක සෙට් එකක් තියෙනවා. try කරන්න 180 reps හැබැයි 3ක් යන්නම් බැරි වෙනවා. ඊට අඩුවෙන් තමයි 180 බලමු. මං හිතන්නේ එකක් හරි දෙකක් හරි තමයි. මගේ දෙවනි එක්සර්සයිස් එක ෆ්‍රන්ට් ස්ක්වොට්ස් එක. මේක පෝස් වෙනවා. ඒ කියන්නේ 2 seconds වගේ පාත මේ විදිහට පෝස් වෙලා ඊට පස්සේ තමයි උඩට යන්නේ. මේකෙන් මං 1 RM එක තියන්නේ 60යි 70යි අතරේ. ඒ වගේ 1 RM එක. එතකොට අපි සෙට්ස් 4ක් විතර කරනවා. රෙපිටේෂන් 4යි 6යි අතරේ. මේක මගේ ෆස්ට් සෙට් එක. එතකොට මම 20 20 දාලා තියෙන්නේ 60ක්. ඉතින් දැනටම එක්සර්සයිස් දෙකක වීඩියෝ එකක් තමයි ගේන්නේ. මොකද තව එක්සර්සයිස් 3ක් 4ක් තියෙනවා. එතකොට දිග වීඩියෝ එකක් වෙනවා මේක. ඔක්කොම එතකොට ඔයාලටත් බලන් ඉන්න එපා වෙනවා සීන් එක. ඒක නිසා දැනට මේ වීඩියෝ එක ස්ක්වොට්ස් එකයි ෆ්‍රන්ට් ස්ක්වොට්ස් එකයි මේකෙන් නවතිනවා. මොනවා හරි දේවල් තියෙනවා නම් දාන්න කමෙන්ට් එකක් කමෙන්ට්ස් කරන්න. මොනවද තියෙන ප්‍රශ්න, මොනවද මං කරන වැරදි, ඔයාලට තියෙන ඕන දෙයක් කමෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් ජය වේවා.